මනුස්සයෝ ගෙදර කණ්ඩ හාල් පහේ මොකවත් නෑ. මෙහෙම ගියොත් මේ බඩේ ඉන්න දරුවා මැරිලා යයි. මම කියලා මොනවා ගන්නද ඔයි? මේ ටිකේ මටත් හරියම රස්සාවක් නැහැ. මාත් මගේ කරුමෙට තමුසලා ගෑණිට රැවටිලා මගේ ජීවිතේ කාගත්තා. දැන් ඉතින් මොනවා කරන්නද? අනේ ඇයි මනුස්සයෝ ඔහොම කියන්නේ? අපේ ඕනි දෙයකදී එකට එමු කියලා නේද මේ ගෙදරට ආවේ? මෙහෙම හිඟන්න වගේ කොහමද ඔය ජීවත් වෙන්නේ? අම්මා බලලා තමුසේ බඩේ දරුන් නැත්තම් මම මෙලහට මගේ ඔළුව හැරුණාත් ඒ ගිහිල්ලා. කොහෙවත් නැති ප්‍රශ්න වලට මේ බඩේ ඉන්න දරුවා අල්ල ගන්න එපා. තමුසේට පිස්සුද? පිස්සුද? ඔව් මට පිස්සු තමා. දැන් මාත් එක්ක කට ගහන්න පුරුදු වුණාද? එහෙම නෑ දෙයියනේ. දරුවා ලැබෙන්නේ තව මාස 3යි තියෙන්නේ. දරුවට කිසිම පෝෂණයක් නෑ. ඒකයි මම කියන්නේ. මොන දේ වුණත් මේ අපේ දරුවා චාමර. හරි හරි ඔයි. දරුවා කියලා මාත් මොනවා කියලා කරන්නද? මහ ලොකුවට දුව දෙද්දි නැන්දම් මම මොනවද කිව්වේ? අන්තිමට පාන් කෑල්ලක් කන්න සල්ලි නෑ. මොනවද චාමර ඔයා මේ කියන්නේ? කියන්නේද? කියන්නේ තමුසලේ අම්මලා කරපු බලු වැඩ ගැන. මේකත් හොඳට මතක තියාගන්නවා. අද ඉඳන් 7-5ක දෙයක් මම මේ ගෙදරට ගේන්නේ නැහැ. අනේ දෙයියනේ මේ දරුවා. හරි කමක් නැහැ. මං කොලී වැඩක් කරලා හරි මගේ දරුවව බලා ගන්න. චාමර කසුන් වරෙන් ඔන්න උඹලා දරුවා ලැබෙන්න කලින්ම මම බල්ලෙන්ඩ ආවා. අනේ ඒක නම් කොච්චර දෙයක්ද කසුන්? දැන් ඔයාලට වියදමක් සැර ඇතිනේ. මෙන්න මං ඔයාලට බල්ට් ටිකක් ගෙනාවා. අනේ ඔයාලට ගොඩක් පිං කසුන්. ඉන්න මං ඔයාලට තේ එකක් හදන්න. මේ ඉන්නේ නිෂු කියන්නේ කාලෙකට කලින් මගේ මුළු ලෝකෙම වෙලා හිටිය කෙනෙක්. ඒත් කාලයත් එක්ක මට මේ හැමදේම ටිකෙන් ටික එපා වෙන්න පටන් ගත්තා. මුදල් ප්‍රශ්න, පවුල් ප්‍රශ්න මේ හැමදේම වැඩි වුණා. දවසක් මගේ නිවසට එන යාළුවෙක් නිසා මේ ප්‍රශ්න තවත් වැඩි වෙන්න පටන් ගත්තා. මගේ කතාව සම්පූර්ණ බලන්න. ඔයාගේ පවුල් ජීවිතයටත් ගන්න ගොඩාක් දේවල් තියෙවි. ආවා මට තේත් හදනවද? කසුන් ඇයි මේ? චාමර අනේ චාමර මොකද ඔය මේ කෑ ගහන්නේ? චාමර ඔයාගේ යාළුවා කසුන් හොඳ කෙනෙක් නෙවෙයි. එයා මට තේ හදනකොට කරදර කරන්න ආවා. මොකක්? තමුසේට පිස්සෙල්ල ගෑණියේ? ඒ ඉන්නේ මගේ පොඩි කාලේ ඉඳන් හොඳම යාළුවා. ඌ එහෙම කෙනෙක් නෙමෙයි. දෙයියනේ මම මේ ඇත්තමයි චාමර කියන්නේ. ඔයාට මාව විශ්වාස නැද්ද? ඔව් මට තමුසේට වඩා මගේ යාළුවා දැන් ගොඩක් විශ්වාසයි. මට තේරෙන්නේ නැහැ ඔය තමුසේට මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඇයි මෙහෙම බොරු කරන්නේ? මගේ බඩේ ඉන්න දරුවා පල්ලා චාමර කසුන් මට කරදර කරන්න ආවා. තවත් බොරු නොකියා කන බලා ගන්න තුව ඵලයන් ගෙට. මොන ප්‍රශ්නයාවත් මොන වැරද්ද කරත් මං හැම වෙලේම වැරද්ද දැක්කේ නිෂුගේ පැත්තෙන් විතරයි.